දනිවි මොකුත් නෑ. මුකුත් නැති වෙන්න බෑ. මොකද කියලා කියන්නේ? මගේ මොකුත් අහන්න එපානේ. තහන්න එපා කියන්නේ. දුකින් මොඩේ කගේ අහන්න මේ හිටියේ. සංජේ මේක නෙවෙයි තේරෙන්නේ. මල්ටි පොඩ්ඩක් අතෝ අවුරුදු 11ක් ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් පිටත් වෙලා. මම බලන්නේ නෑ. යනවා කියලා ලෑස්ති වෙලා ගෙදරින් එන්න පුරුදු වෙලා ඉස්සරහට ඒකත් නෑ කියලා දැනනකොට අපෝ පිච්චෙනවා. හරි හරි ළමයෝ. ඔයා හිම හැම දෙයක් ගැනම උනොත් හිතන්න එපා. හරිද? ඔයා කොහොමද තේලෙ විතර පාස් වෙනවනේ. උනාට මම මේ වෙලාවේ දැනෙන හැඟීම ඔයාට දැනෙන්නේ නැති ඇයි කියලා මට හරි පුදුමයක් ආනේ. හරි. මට නම් හිතෙන්නේ මෙහෙමයි. හරිද? මට කොල්ලේ වවන්න පුළුවන්. රැවුල වවන්න පුළුවන්. මට කිසිම කරදරයක් නැතුව නිදහසේ ඉන්න